ඉතින් කොහොමද ඔයාලට අදත් අපි හෝප් YouTube channel එක හරහා ඔයාලව හම්බෙන්න ආවේ ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන. මොකද්ද මේ බයෝකෙමිකල් ප්‍රෙග්නන්සි එකක් නැත්නම් කෙමිකල් ප්‍රෙග්නන්සි එකක් නැත්නම් කෙමිකල් මිස්කරේජ් එකක් කියලා කියන්නේ. අද අපි ඒ ගැන කතා කරමු. මම වෙනද වගේම කොළඹ විශ්වවිද්‍යාලීය උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක. ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ අපේ වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තාම අපිව subscribe කරේ නැත්නම් අපිව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ බයෝකෙමිකල් මිස්කරේජ් එක ගොඩාක් කාන්තාවන්ට අත්දකින්න වෙන සිදුවීමක්. මේකෙදි මුල් අවස්ථාවේ ඔයාගේ ස්ට්‍රිප්ස් පොසිටිව් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ යූරින් ස්ට්‍රිප්ස් අපි කියන්නේ SCG ස්ට්‍රිප්ස් කියලා ඒවා පොසිටිව් පෙන්වන්න පුළුවන්. නමුත් last menstrual date එකේ ඉඳන් සති 5ක් ඇතුළත සති 5ක් 4ක් 5ක් 6ක් ඇතුළත කාලයේදී මේක මේ කලලය ගර්භාෂයේ තැම්පත් වීමක් වෙන්නේ නැතුව ඉවත් වෙලා යනවා. මෙන්න මේකට තමයි අපි chemical miscarriage එකක් කියලා කියන්නේ. මේක ගොඩාක් early miscarriage එකක්. ඒ කියන්නේ last menstrual day එකේ ඉඳන් මං කව සති 5ක් 6ක් ඇතුළත කාලෙදී තමයි මේක වෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කාන්තාවක් හිතන්නේ නැහැ මම pregnant වෙලා කියලා. ඔයා strip එක check කරොත් විතරයි ඔයා දැනුවත් වෙනවා pregnant කියලා. නමුත් හිතන්නේ මේ පාර මගේ menses පරක් වෙලා වෙන්නේ නැති හැදුනේ. අන්න ඒ විදිහට තමයි ඕනම කාන්තාවක් හිතන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් menses හැදෙනවා වගේ ඒකට වඩා පොඩ්ඩක් විතර pain එක එනවා. pain එක වැඩි කොන්ද කැක්කුම් වගේ වැඩිපුර තියෙනවා. මෙන්න මේ වෙලාවට miscarriage එකක් වෙලා අයින් වෙලා යනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ chemical pregnancy එකක් කියලා. ඔයාගේ ප්‍රෙග්නන්සි එක චෙක් කරන්නේ ස්ට්‍රිප් චෙක් කරනවා නම් ගොඩක් වෙලාවට අපි කියන්නේ උදේවරුේ චෙක් කරන්න කියලා. මොකද ප්‍රෙග්නන්සි එකක් වුණාම ඔයාගේ ඇඟේ HCG සාන්ද්‍රණය ඉහළ යනවා. ඉතින් අපි මේ ස්ට්‍රිප් එක දාලා ඩිටෙක්ට් කරන්නේ ඇත්තටම මේ HCG කියන හෝමෝන් එක. එතකොට මේ HCG හෝමෝන් එක ඔයාගේ ඇඟේ තියෙනවා නම් එහෙම තමයි මේක මේ ස්ට්‍රිප් එකේ පෙන්වන්නේ. හැබැයි මෙන්න මේ බයෝකෙමිකල් ප්‍රෙග්නන්සි එකේදී මේ ස්ට්‍රිප් එකේ පෙන්නන ඉර ගොඩක් පැහැදිලි නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මෙතෙන්දී ඉර ලාවට තියෙන හැම ප්‍රෙග්නන්සි එකම බයෝකෙමිකල් මිස්කරේජ් එකක් වෙලා එළියට යනවා කියලා. නමුත් මේ ඉර එන්න ඩාර්ක් ගතියට, ඒ කියන්නේ තද ගතියට හැරෙන්න ඕනේ. නැත්නම් ඔයාගේ ශරීරයේ HCG මට්ටම ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ බයෝකෙමිකල් ප්‍රෙග්නන්සි එකේදී HCG සාන්ද්‍රණය ගොඩාක් අඩු හින්දා ඔයාගේ ස්ට්‍රිප් එකේ ඉර ලාවට පෙන්වන්න පුළුවන්. ඉතින් දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ කන්සීව් වෙන්න විතරක්ම නෙමෙයි. මේ දරුවා සෞඛ්‍යමත් නිරෝගී දරුවෙක් විදිහට එයාගේ අතට හම්බෙයි කියන එක තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. අනේ හින්දා මේක හරියාකාරව සිද්ධ වුණ හෙල්දි ප්‍රෙග්නන්සි එකක් වීම අත්‍යවශ්‍යයි. ඉතින් ඇයි මේ කෙමිකල් ප්‍රෙග්නන්සි එකක් වෙන්නේ කියලා අපි කතා කරමු. ගොඩාක් වෙලාවට මේ කෙමිකල් ප්‍රෙග්නන්සි එකක් වෙන්නේ අපි කියන්නේ IVF වගේ දෙයක් කරපු කෙනෙක්ට. නැත්නම් අවුරුදු 30 35 වගේ වයස් පරතරය වැඩි කෙනෙක්ට වුණත් මේ වගේ කෙමිකල් ප්‍රෙග්නන්සි එකක් වීමේ සම්භාවිතාව වැඩි. මේ කෙමිකල් ප්‍රෙග්නන්සි එකේදී අනිත් ප්‍රෙග්නන්සි වල වගේම තමයි ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙනවා. මේ එකතු වීම හින්දා ශරීරයේ HCG හෝමෝන් ලෙවල් එක එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් දැන් මේ ශුක්‍රාණුව හා ඩිම්බය එකතු වෙලා හැදෙන යුක්තාණුව හිමීට ඔයාගේ පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂය දක්වා එනවනේ. එතකොට මේක ඊට පස්සේ තවදුරටත් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ජානමය ගැටලු නැත්නම් ඔයාගේ ගර්භාෂය මේ යුක්තාණුවට සුදුසු පරිසරයක් සපයන්නේ නැහැ. එයාට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති වුණාට පස්සේ එයා හිමීට අයින් වෙලා යනවා. අන්න එතකොට තමයි ඔයාට වෙනද වගේ මෙන්සස් වෙන්න නැත්නම් බ්ලීඩ් වෙන්න පටන් ගන්නෙ. මෙතනදී ඔයාගේ ගර්භාෂයේ තියෙන පරිසරය මේ යුක්තාණුවට වැඩෙන සුදුසු පරිසරයක් නොවෙන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩාක් දුරට ඉම්ප්ලාන්ට් වීමක් වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී තමයි මේ කලලය ඉවත් වෙලා යන්නේ. එතකොට අපේ HCG මට්ටම එන්න අඩු වෙනවා. කලින් වගේ වැඩිවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ හේතුවෙන් අපේ ශරීරයේ HCG මට්ටම අඩු වෙලා යනවා. ඉතින් හිතන්නකෝ ඇත්තටම ඔයාට මේ අවස්ථාවේ ප්‍රෙග්නන්ට් වෙන්න ඕන නම් විතරයි නේද ඔයා මෙන්සස් දවසට කලින් ස්ට්‍රිප් එක චෙක් කරන්නේ. අරයාගෙන් අහනවා මෙයාගෙන් අහනවා දැන් ආසාවෙන් ඉන්නවා ප්‍රෙග්නන්ට් වෙලා ඇති කියලා. මම මේ ස්ට්‍රිප් එක චෙක් කරලා බලනද මෙන්සස් දවසට ડોක්ටර්ස්ලා කවුරු හරි අඳුරන අය ඉන්නවා නම් ડોක්ටර්ට කතා කරලා අහලා බලනවා. POC ડોක්ටර් කෙනෙක්ට දැන් ඔයා IVF එකක් IUI එකක් වගේ ප්‍රතිකාරයක් කරලා ඉන්න කෙනෙක් නම් එහෙම මේ ආසාව වැඩිකමට ඔයා කලින්
කලින් ස්ට්‍රිප් බලන්න පෙළඹෙනවා. එතකොට ඔයාගේ මේ ස්ට්‍රිප් එකේ මේක පොසිටිව් තියෙන්න පුළුවන්. හැබැයි මේ යුක්තාණුවට මොකක් හරි ජානමය දෝෂයක් තියෙනවා නම් හරි මේ ආපු යුක්තාණුවට වැඩෙන සුදුසු පරිසරයක් වගේ ගර්භාෂය තුල නැත්තම් හරි මේ යුක්තාණුව අයින් වෙලා යනවා. එතකොට අර කලින් ලාවට පොසිටිව් පෙන්වන ස්ට්‍රිප් එක පස්සේ නෙගටිව් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ යුක්තාණුව ශරීරයෙන් ඉවත් වෙලා ගියාට පස්සේ HCG සාන්ද්‍රණය එන්න අඩු වෙනවානේ. අන්න එතකොට ඔයාට මේ ස්ට්‍රිප් එක පෙන්වන්නේ නෙගටිව් විදිහට. ඉතින් අපි සාමාන්‍යයෙන් ගන්නවා බීටා HCG කියලා බ්ලඩ් එකක්. මෙන්න මේක එන්න සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. ඔයාගේ බ්ලඩ් වල මේ බීටා HCG සාන්ද්‍රණය එන්න වැඩි වෙන්න ඕනේ. මේ කෙමිකල් ප්‍රෙග්නන්සි එකක් වෙනකොට මේ සාන්ද්‍රණය එන්න අඩු වෙනවා. තව එකක් තමයි මේ වගේ යුක්තාණුවක් ඔයාට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ස්කෑන් එකක් අරන් බැලුවොත් එimhe මේ යුක්තාණුව පෙන්වන්නේ නැහැ. ඇත්තටම එතන ඉම්ප්ලාන්ට් වෙච්ච දෙයක් නැත්තම් යුක්තාණුවක් නැහැ ඔයාගේ ගර්භාෂයේ. අන්න ඒක හින්දා තමයි මේක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් පෙන්වන්නේ නැත්තේ. හැබැයි සමහර වෙලාවට එක්ටොපික් ප්‍රෙග්නන්සි වලදීත් ඔයාට ඔයාගේ ගර්භාෂයේ යුක්තාණුවක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. අන්න එතකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ මීට වඩා. මොකද එක්ටොපික් ප්‍රෙග්නන්සි එකදී කම්ප්ලිකේෂන්ස් ගොඩාක් එන්න තියෙන අවස්ථා වැඩි හින්දා. මෙතෙන්දී ඔයා හිතන්නකෝ ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැති කාන්තාවක් කියලා. එතකොට ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ මෙන්ස්ට්රුවල් ඩේට් එකට හැම මෙන්ස්ට්රුවල් ඩේට් එකකටම කලින් ගෙනලා ස්ට්‍රිප් එකක් චෙක් කරන්නේ නැහනේ. එතකොට ඔයාට දැනගන්න හම්බෙන්නේ නැහැ මේක පොසිටිව්ද නෙගටිව්ද මොකක්ද කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ ඩියුරේෂන් එක වැඩි වෙන්න පුළුවන්. දවස් 28න් හැදුන කෙනෙක්ට දවස් 30 35ක් ගිහිල්ලා හැදෙන්න පුළුවන්. එතකොට ඔයා හිතන්නේ නැහනේ මේක කන්සීව් එකක් වෙච්ච දෙයක් කියලා. ඔයා හිතන්නේ මොකක් හරි හේතුවක් හින්දා මේ මෙන්සස් ඩේට් එක පහු වෙලා හැදුනා මට මම ස්ට්‍රෙස් එකේ ඉන්නේ නැති මට මොකක් හරි කාපු දෙයක් වෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ කොහොම හරි මේ මෙන්සස් එක හැදුනානේ දැන් ඒක ප්‍රශ්නයක් නැහැ දැන් ඒක ගැන ආයි වොරි වෙන්න යන්නේ නැහැ කියලා ඔයා ඉන්නවා අන්න ඒ වගේ ඔයාට කලින් ඕනතරම් මේ වගේ දේවල් වෙලා තියෙන්න පුළුවන් හැබැයි අපි ඒක ගැන දැනුවත් නැහැ ඔයා මේක ගැන දැනගන්නේ ඔයා දරුපැටියෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විතරයි අන්න එතකොටනේ ඔයා ආසාවෙන් ස්ට්‍රිප් චෙක් කරලා බලන්නේ ඔයා හිතාගෙන ඉන්නේ මට මේ ප්‍රෙග්නන්සි සිම්ප්ටම්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ හින්දා මම ස්ට්‍රිප් චෙක් කරලා බලන්න ඕනේ කියලා ඔයා හිතාගෙන ඉන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. අන්න ඒකයි ගොඩක් වෙලාවට ડોක්ටර්ස්ලා කියන්නේ ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හරි මෙන්සස් ඩේට් එක පහ වුණාම මෙන්සස් ඩේට් එක පහ වෙලා සතියක් විතර ගියාට පස්සේ ඔයාගේ ස්ට්‍රිප් එක චෙක් කරන්න කියලා. මොකද මෙතනදී ඔයාට අර ස්ට්‍රිප් එකක් දැන් පොසිටිව් පෙන්නලා ඊට පස්සේ බබාව පෙන්වන්නේ නැහැ කිව්වම ඒ වෙන මානසික කඩාවැටීම ඔයාගේ මනස ශරීරය යථා තත්ත්වයට පත් වෙන්න අනිවාර්යයෙන්ම ටික කාලයක් යනවා. ගොඩක් වෙලාවට මෙහෙම අයින් වෙලා ගියාම ඔයාගේ වියෝජී ડોක්ටර්ට දෙන උපදෙස් තමයි දැන් අම්මා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට ඊළඟ මාසේ වුණත් දරුවෙක් හදන්න පුළුවන් කියන එක. ඉතින් ගොඩක් දුරට අම්මා කෙනෙක් ආසාවෙන් හිටපු දෙයක් නෙමෙයි නැති වෙන්නේ. එතකොට එයා බලන්නේ ඊළඟ මාසේ හරි මේ දේ මට ආයිමත් හම්බෙයි. එයා මගේ ගාවට ආයිමත් එයි කියලා ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉතින් මේ අම්මා ඉන්නේ. ඉතින් මෙහෙම බලාපොරොත්තුවකින් ඉඳලා ඊළඟ මාසේ මේ පැටිය ඔයා ගාවට ආවෙ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? ගොඩක් දුරට එහෙම එන්න තියෙන chance එක අඩුයි. ඒ කියන්නේ ඔයා මානසිකවත් ශාරීරිකවත් ඔයාගේ ඇඟ ඔයාගේ මනසවත් යථා තත්ත්වයටපත් වෙලා නැහැනේ. ඉතින් ඔයාගේ හෝමෝන් ලෙවල් එක වෙනස් වෙලා ඒ කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට් කියලා වගේ HCG සාන්ද්‍රණය එහෙම ඉහළ ගිහිල්ලානේ තිබ්බේ. එතකොට ගොඩක් දුරට මෙන්සස් හැදෙන රටාව පවා ඔයාගේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට මම කියන්නේ පුළුවන් තරම් normalize වෙන්න. ගොඩාක් hopes තියාගෙන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. පුළුවන් තරම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. ඔයා අදහන ආගමකට අනුව පිරිත් ටිකක් අහන්න, පන්සලකට යන්න, නැත්නම් ඔයාගේ පල්ලියට යන්න. ඒ වගේ හොඳ දේවල් කරන්න. මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. මෙන්න මේ වගේ හොඳ දේවල් කරන්න. ඉතින් ඔයාගේ පැටියා ඔයා ගාවට අනිවාර්යයෙන්ම ආයිමත් එනවා. ඉතින් එතකන් ඔයා ආදරෙන් බලන් ඉන්න. ඉවසීමෙන් බලන් ඉන්න. දැන් මෙන්න මේ අවස්ථාවේදී ගොඩාක් අම්මලා සංවේදීනේ. එතකොට එයා හිතන්නේ මට එක්කෙනෙක්ව නැති වුණා. මම මේ මාසෙම ડોක්ටර්ත් කිව්වනේ මට පුළුවන් කියලා. ඒ හින්දා මම මේ මාසෙම කොහොම හරි try කරනවා. ඒ පැටියව ආයිමත් ගේන්න මම කොහොම හරි මේක කරනවා. මේ මතෙම ඉන්න එපා. මොකද ඔයාගේ ශරීරය, ඔයාගේ මනස කලින් විදිහට යථා තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ හින්දා පළවෙනි මාසේ, දෙවෙනි මාසේ වගේ හිමීට ඔයාගේ ශරීරය නිවැරදි ආකාරයට හෝමෝන් ලෙවල් සමතුලිත වෙලා මේවා ස්ටේබල් වෙන විදිහට පත් වෙන්න පොඩ්ඩක් ඉඩ දෙන්න. ඔයාගේ ශරීරයට නැවත යථා තත්ත්වයට පත් වෙන්න ඉඩ දෙන්න.
මොකද ඔයා ඒ සිතුවිල්ලෙන්ම හිටියොත් එහෙම ඔයා ඔය ඉන්න තැනනොත් ගොඩාක් වෙලාවට පහළට ඇදගෙන වැටෙන්න පුළුවන්. අන්න ඒකයි මම මෙතනදී එපා කියලා කියන්නේ. මේ වගේ කෙමිකල් මිස්කරේජ් එකක් වුණාම මාස 3කට පස්සේ try කරන්න කියලා කියන්නේ අන්න ඒ හින්දා. එතකොට ඔයා නැචරල් දේවල් කන්න, ඒ කියන්නේ ගොඩක් ස්වභාවික දේවල් කන්න, ආටිෆිෂල් දේවල් වලට යන්න එපා. සැර කැම චාති කන්න එපා. ගොඩක් ඇඟ නිවෙන කැම චාති කන්න. එතකොට මේ මාස 3ේදී ඔයාලට පුළුවන් ලිංගික ශක්තිය වැඩි කරන කැම බීම අනේ වගේ දේවල් ගන්න. එතකොට හිත සංසුන් කරගන්න පන්සලකට පල්ලියකට යන්න. හවසට බීච් එකේ ඇවිදින්න යන්න. මෙන්න මේ වගේ දේවල් කරලා ඔයාගේ මනස සංසුන් කරගන්න. ශරීරය යථා තත්වයකට පත් කරගන්න. ඔයාගේ හෝමෝන ලෙවල් එක සමතුලිත තත්වයකට පත් කරගන්න. මේ වගේ දේවල් කළා ඔයාගේ ශරීරය යථා තත්වයට පත් කරගන්න. ඔයාගේ හෝමෝන ලෙවල් එක, එතකොට ඔයාගේ මනස කලින් තිබ්බා වගේ යථා තත්වයට පත් කරගන්න. ඒ වෙනුවෙන් ඔයාලා දෙන්නට කරන්න පුළුවන් හැමදේම කරන්න. ඔයාගේ පුංචි පැටියා ඔයා ගාවට ඉක්මනට මෙයි. ඒ වෙනුවෙන් ඔයාලා දෙන්නට ඔයාගේ පවුලේ අයට කරන්න පුළුවන් හැමදේම කරන්න. මෙතනදී සතුට හිතෙන දෙයක් වාට කියන්නද? ඒ කියන්නේ ඔයා කන්සීව් වෙන්න බැරි කෙනෙක් නෙමෙයිනේ. ඔයා කන්සීව් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ හින්දා ඔයාට ඒ ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ early miscarriages නැත්නම් අපි කියනවා chemical miscarriage වුණ කෙනෙක්ට දරු පැටියෙක් හම්බෙන්න තියෙන chance එක ගොඩාක් වැඩි. ඔයාලට දරුවෙක් හම්බෙන්න තියෙන chance එක ගොඩාක් වැඩි. අන්න ඒ හින්දා සතුටින් ඉන්න. එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න. අනිවාර්යයෙන්ම ගොඩාක් ඉක්මනට එයා ඔයා ගාවට එයි. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙ මම දවසක හම්බෙමු. එතකන් අපිව subscribe කරලා තියාගන්න.